අපි කතා කරන්න යන්නේ අලුතෙන්ම කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඔයාට එන ප්‍රශ්නයක් ගැන. මේක මේ බිගිනර්ස්ලාට දෙන පොඩි ටියුටෝරියල් එකක් මිසක් හොඳටම දන්න කට්ටියට කියලා දෙන පාඩමක් නෙමෙයි. රයිට්? ඔයාලට එන ප්‍රශ්නයක් තමයි කම්පියුටර් එක ඔන් කරපු ගමන් අලුතෙන්ම නැත්තම් තිවිච් එකක් ෆෝමැට් කරපු ගමන් ඔයාලගේ this PC icon එක එහෙම නැත්තම් control panel රීසයිකල් බීන් තව නෙට්වර්ක් වගේ ඒ වගේම ඔයාලගේ ෆෝල්ඩර් එක යූසර් account ෆෝල්ඩර් එක වගේ දේවල් හොයාගන්න ඩෙස්ක්ටොප් එකේ නැති වෙන එක. ඒකට සමහර කට්ටිය කරන්නේ මෙන්න මේ Windows Explorer නැහැ එහෙම නැත්නම් File Explorer එක ක්ලික් කරලා එතනින් තමයි ගොඩක් කට්ටිය this PC එකට යන්නේ. එහෙම ගිහිල්ලා this PC එක ඕපන් කරගන්නේ මෙහෙම. ඊට වඩා අපිට අපේ පරණ කම්පියුටර් Windows version වලදී නම් මේක ඩෙස්ක්ටොප් එකේ අපි ෆෝමැට් කරපු ගමන් නැත්තම් ගන්නකොටම ඩෙස්ක්ටොප් එකේ කලින් ඉඳලාම තියුණා. පස්සේ වෙනකොට තමයි මේක තිබුණ නැත්තේ. අපිට ඒකට කරන්න පුළුවන් දේ තමයි ඔයාලා යන්න රයිට් ක්ලික් කරලා personalize වලට ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා personalize එකට personalize ඔප්ෂන් එක ඕපන් කරගත්තාම පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා themes කියලා ඔප්ෂන් එකක්. themes වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් themes වල පල්ලෙහාට ටිකක් යන්න මේක Windows 10 වලත් මේ විදියටම මේ steps ටික තියෙන්නේ. මෙන්න මෙතනට ගිහිල්ලා desktop icon settings කියලා ඔප්ෂන් එකක් තියෙනවා. themes වල. එතනදී ඔයාලා බලන්න දැන් මගේ desktop එකේ දැනටමත් තියුණා recycle bin මෙන්න මෙතන ටික් එක දාලා තිබිච්ච නිසා මම මේ අනිත් ටික්ස් ටිකත් ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරලා ඕකේ කරනවා. එතකොට අපිට ඩෙස්ක්ටොප් එකට අපේ ඔය අයිකන්ස් ටික arrange කරගන්න පුළුවන්. අපිට මේ විදිහට අපිට start එකේ search කර ඉන්න අවශ්‍ය නැහැ. මෙතනින් ලස්සන්ට icons ටික arrange කරගන්න පුළුවන්. අර shortcut විදිහට කාටවත් right click කරලා shortcut එක apply කරගන්න ඕනේ නැහැ. original icon එක විදිහට apply කරගන්න පුළුවන්.